හෙල්ලෝ බොයිස් ඇන් ගර්ල්ස්, ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ තවත් වීඩියෝ එකකට. යාළුවනේ අද මං බොයිස් ගෙනල්ලා තියෙන්නේ Free Fire PC version එක ඩවුන්ලෝඩ් කරගන්න හැටි. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. දැන් මුලින්ම කරන්න තියෙන්නේ Google Chrome එකට යන්න ඔයාලා. Google Chrome එකට ගිහිල්ලා search bar එකේ මම මේ කියන ටික ගහගන්න. Google Play Beta කියලා search කරගන්න. කරාට පස්සේ ඔයාලට මේ Play Store එකේ icon එක දාලා මේ පළවෙනියටම තියෙන link එකෙන් click කරගන්න. ඊට පස්සේ ඔයාලට boys මෙතන Google Beta කියලා තියෙනවා. එතනනොත් පුළුවන් ඉතින් තමයි මේ download කියන බටන් එක උඩ touch කරාම ඔයාලට පේනවා මෙතනින් මේ download වෙනවා. දැන් මම මේක download කරලා තියෙන්නේ. මම හින්දා මේක cancel කරගන්නවා. ඊට පස්සේ ඔයාලා යන්න මෙතන downloads කියන තැනට. download තැනට ගියාම මේ මෙතන තියෙනවා Google Beta කියලා මෙන්න මේ icon එකෙන් තමයි වැටෙන්නේ. හරිද? ඒක දෙපාරක් touch කරාට පස්සේ මෙහෙම වෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මම desktop එකටම දාගෙන හින්දා මම මෙතනින් install කරාට පස්සේ මෙහෙම වැටෙනවා. උනාට පස්සේ මේක ස්ටාරින් කියලා මේක ඉන්ස්ටෝල් වෙනවා යාළුවනේ. අපි මු ඉන්ස්ටෝල් වෙනකම් කොහොම වැහලා යාළුවනේ ඉන්ස්ටෝල් වෙනවා. මම දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හින්දා මම මේක කැන්සල් කරගන්නවා. හරිද? මෙන්න මෙහෙම තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකට මෙන්න මේ වගේ වැටෙනවා. වැටුණාට පස්සේ මේක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ වැටෙනවා. ඒකම ටච් කරාට පස්සේ මේ මම මේකට දැන් මේකට ඔයාලා Google password එහෙම Gmail password දීලා log වෙන්න ඕනේ යාළුවනේ. හරි. එහෙම log වෙලා මෙතන එහෙම අනික download කරාට පස්සේ මෙහෙම downloads කියලා මෙයාලගෙන්ම අර setting up වෙනවා. හරිද? ඒක පොඩ්ඩක් ඉවරනකන් ඉඳලා තමයි download කරගන්න ඕනේ. හරිද යාළුවනේ? ඊට පස්සේ මෙතන මේ search මෙතන උඩින් පෙන්නනවා. මෙතන search කරන තැනට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේකේ Free Fire Max විතරයි තියෙන්නේ. හරිද? Free Fire Max විතරයි තියෙන්නේ. Free Fire නෑ. හරිද? ඒක Max එක විතරයි තියෙන්නේ Free Fire. ඊට පස්සේ අපි එතන Free Fire Max කියලා ගහගන්න ඕන. ගහගත්තට පස්සේ මේ මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඉතින් වැඩි කතා බහ නැහැ. මෙන්න ඒ වගේ වැටෙනවා. මෙතන install කියලා වැටෙනවා. හරිද යාළුවනේ? install කියලා වැටෙනවා. ඊට පස්සේ ඉතින් මේක install කරගන්න තියෙන්නේ. ආයෙ මේක uninstall ගන්න ඕන නම් මෙතන මේ තියෙනවා dot 3. ඒක කියන්නේ මෙතෙන් uninstall කරගන්න පුළුවන්. ඔන්න ඔහම තමයි ඉතින් Free Fire PC version එකට download කරගන්නේ. boys මේ වගේ සුපිරිම වීඩියෝ බලන්න අපිව subscribers කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මම මේකේ Free Fire play කරන හැටිත් අරන් එනවා part 2 එකෙන්. හරිද? ඒකත් මම අරන් එනවා. එහෙනම් boys අදට අපි කැපුණා.